එවරිවන් අද ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ඇඳුම මහගන්න විදිය. ඒකෙදි මම මෙතන කොටන් මැටීරියල් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මීටරයක් වගේ පුංචි ප්‍රමාණයක් තමයි මගේ ළඟ තියෙන්නේ මේ ඇඳුම මහගන්න. ඉතින් මං හිතුවා ඔයගලන්ට ගිය පාර ගවුම් ඉස්සරහා අපි ගැට ගහ ගන්න විදිය හරියට පැහැදිලි නැති නිසා මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩින් යන ඒ විදිහේ টොප් එකක් මහගන්න හැටි කියලා දෙනවා කියලා. ඉතින් මුලින්ම මම මේ විදිහට රෙදි කොටස ගන්නවා. අරගෙන කන පිට තමයි උඩට තියෙන්නේ. මේ විදිහට දෙකට නවාගෙන තමයි රෙදි කොටස තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට බලවාටිය පැත්තෙන් අපේ පැත්තට මේ විදිහට නවා ගන්නවා. ඉතින් අපි මේ විදිහට නවාගෙන අපේ නැම්ම පැත්තේ ඉඳන් අඟල් දෙකක් විතර තියෙන තමයි බලවාටිය මේ විදිහට නවාගෙන තියෙන්නේ. අද අපි මේ විදිහට ඕපන් එක තියෙන කපා ගන්න අපේ ඉදිරිපස පළුව. ඉතින් අඟල් දෙකක් ළඟට මෙන්න මේ විදිහට ආයෙත් නවාගෙන තියාගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ රෙද්දේම අපේ බ්ලොක් එක ඇඳ ගන්න. වෙනම කොළවල අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ දෙයට උඩින්ම ඇදිවත් වෙන්න මම රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඔයාගේ උරහිස බිම ලකුණු කරන්න ඕනේ. උරහිස බිම අඟල් 15ක් නම් ඒක දෙකට බෙදලා එන උරහිස බිම අඟල් 7මාර ලකුණු කරන්න අවශ්‍ය වෙනවා මෙතන. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට උස බිමත් ලකුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේක චුට්ටක් ලොකුවට අඳින නිසා ඔයගොල්ලෝ 7මාර නම් උරහිස බිම ඒකට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරන්න. උසත් ඒ විදිහට ලකුණු කරන්න. ඔයගොල්ලෝ 7ක් නම් ගන්න 7මාරක් විදිහට 7මාරක් නම් 8ක් විදිහට ලකුණු කරගන්න. ඊළඟට මේ විදිහට එතනිනුත් මම අඟල් 8ක් ලකුණු කරගන්නවා. මේ රේඛාව මේ විදිහට උරහිසේ ඉඳන්ම පහළට දික් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පපුව වට මීම ලකුණු කරන්න. ඉතින් ඔයගලගේ පපුව වට මේ විදිහට මැනගෙන ඒක හතරට බෙදා ගන්න මුලින්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගලගේ ප්‍රමාණයෙන් මේ විදිහට හතරට බෙදා ගන්න. මට එනවා 9 මාරක්. මම ඒක 11ක් විදිහට ලකුණු කරගන්නවා. අඟල් 1 මාරක් ලකුණු කරගන්නවා. මේක චුට්ටක් ලොකුවට තමයි මහ ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපේ ඉන දක්වා උස කාඩ මේ පපුව යට දක්වා උසට තමයි ගන්න. මොකද යටින් වෙනම ෆ්‍රිල් එකක් ඇල්ලෙන නිසා. ඉතින් මේ ප්‍රමාණයත් මේ විදිහට උස ලකුණු කළා. අපේ එතන ඉන ප්‍රමාණයත් මේ විදිහට හරියට මැනගෙන හතරට බෙදා ගන්නවා. හතරට බෙදාගෙන අපි පපුවේ සඳහා අඟල් 1 මාරක් එකතු කරා වගේම මෙතනදිත් අඟල් 1 මාරක් එකතු කර ගන්නවා. ඉතින් මේ විදිහට පපුව සහ ඉන රේඛාව යා කර ගන්නවා. අපේ අත්කට හැඩයත් අපිට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොනෙන් අඟල් භාගයක් අඩු කර ගන්න. එතකොට ඇඳුම ලස්සනට තියෙනවා ඇඳහම. ඊට පස්සේ මේ විදිහට මැහුම් වාසියත් මම අඟල් භාගයක් තියා ගන්නවා. ඉතින් මේ විදිහට මේ ප්‍රමාණයත් තියා කර ගන්නවා. ওই විදිහට තමයි ඒ ටික ඇඳගන්නේ. දැන් අපිට පුළුවන් උරහිසත් අඟල් භාගයක් පහත් කරගන්න. ඒ වගේම කර පල්ල අඟල් 3මාරක් ලකුණු කරගන්නවා. අපි රෙද්දේ නැම්ම කොටස ඉඳලා තමයි හැම මිම්මම හරස් අතටම ඉන්නේ. අර දෙකක් තියලා නවපු තැන ඉන්නේ මේ අපේ මේ කොනේ ඉඳලා තමයි අපි හරස් මිමි ටික ඔක්කොම ලකුණු කරන්නේ. ඊට පස්සේ මං කර ගැඹුරත් මේ විදිහට පිටපස කර ගැඹුර අඟල් 2ක් තියා ගන්නවා. ඉදිරිපස කර ගැඹුර අඟල් 3මාරක් තියාගෙන මෙන්න මේ විදිහට රවුම් කර හැඩ දෙකක් තමයි දෙපැත්තෙම ඇඳගන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ උඩ කොටස ඉවර කරගන්නේ. ඉතින් අපිට ඊට පස්සේ මේ කොටස කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව ෆ්‍රිල් කොටසක් විතරයි අවශ්‍ය වෙන්නේ අපේ යට පළුව සඳහා මේ টොප් එක මහ ගැනීමේදී. ඉතින් ඔයගොල්ලෝ ගවුමත් මේ විදිහටම තමයි කරන්නේ. පොඩි පොඩි වෙනස්කම් Tamanට කැමති විදිහට කර හැඩ තමන්ට කැමති ආකාරයකට කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට මම ඒ කොටස කපා ගන්නවා. මෙන්න මේ ආකාරයට දැන් ඉදිරිපස් සහ පිටුපස් පළු කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඉදිරිපස් පළුව වෙනම අරගෙන ඒකේ කර හැඩය වෙනම ඇඳ ගන්න. වෙනම ඇඳගත්ත කර හැඩය වෙනම කපා ගන්න පුළුවන් අපිට. දැන් මගේ ළඟ ඉතිරි රෙදි කොටස අරගෙන මම යට ෆ්‍රිල් එක සඳහා අවශ්‍ය ප්‍රමාණය කපා ගන්නවා. ඉතින් මේ විදිහට රෙදි කොටසේ මම ඇදිවත් වෙන උඩින්ම රේඛාවක් ඇඳ ගන්නවා. මම අඟල් 9ක් උසට තමයි පටි කොටස කපා ගන්න. අඟල් 8යි මට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම වාසිත් එක්ක අඟල් 9ක් වගේ වෙන්න තමයි මම මෙතනදී කපා ගන්නෙ. ඕකලන්ට අවශ්‍ය ප්‍රමාණය ගන්න. ඒ වගේම මගේ මෙතන පොඩි රෙදි කොටසක් තියෙන. ඉතින් අර පිරිමැස්මෙන් මේ විදිහට කපා ගන්නවා. ඒකම 60 පළලට තමයි මම පටි කොටසේ පළල ගන්න. ඉතින් ඔයගලන්ට රැලි වැඩියෙන් අවශ්‍යයි නම් වැඩියෙන් උනත් තියාගන්න පුළුවන්. ඉතින් මම සම්පූර්ණයෙන් රෙද්දේ තියෙන පළල ප්‍රමාණය තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. මොකද මම මීටරයක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඒකත් වෙන ඇඳුමක් මහල ඉතිරි වෙච්ච කොටසකින් තමයි මේ කරන්නේ. ඒ නිසා
ඇද රෙද්දකින් තමයි මම මේ විදිහට ඇඳුම මහගන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ ෆ්‍රිල් කොටස සඳහා රෙදි කොටස කපා ගන්න. ඉතින් ඔයගොල්ලෝ හරියට රෙදි ප්‍රමාණ අරගෙන මේක කපා ගන්න. මේ තියෙන අපේ ෆ්‍රිල් එක සඳහා අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය. දැන් අපි අත කොටස සඳහා තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට මේ රෙදි කොටසත් මම 4කට නවා ගන්නවා. ඉතින් මම කිව්වා වගේ මඩ චූටි රෙදි ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන මේ කොටස් ටික කරගන්න. ඊට පස්සේ අපේ උරහිස මෙම මේ විදිහට මුල්ලේ ඉඳන් ලකුණු කර ගන්නවා. වෙනදා වගේම අපේ අත හැඩය ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඒ ප්‍රමාණය දෙකට බෙදලා එන ප්‍රමාණය මේ විදිහට හරහට ලකුණු කරලා හරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට උසට ලකුණු කර ගන්න පුළුවන්. මම රෙද්දේ මට තියෙන උස තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ඕගලන්ට දිග අතක් වුණත් මේ ඇඳුමට ගොඩක් ලස්සනයි. ඉතින් කැමති විදිහට තමන්ට මේක නිර්මාණය කරගන්න පුළුවන්. මම ඊටාම් පොඩි අතක් තමයි නිර්මාණය කරගන්නේ. ඊළඟට අපිට මේ තියෙන හරස් රේඛාවේ තියෙන ප්‍රමාණය සමාන කොටස් 4කට බෙදා ගන්න අවශ්‍ය වෙනවා. ඒ 4 මේ විදිහට අඟල් කාලක් උඩට සහ අඟල් කාලක් හරහට අඟල් හැඩයක් ඇඳගෙන මේ විදිහට මැන ගන්න. මගේ අත කොටසේ ගානට වගේ තියෙනවා. ඉතින් ඔයගලන්ට රැලි උනත් තියාගන්න මේ ප්‍රමාණය තියාගෙන කපා ගන්න පුළුවන්. ඉතින් මට මෙතනදී ඔයගලන්ට ගොඩක් විශේෂයෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ 60 කොටස ඉදිරිපස ගැට ගන්න පළුව නිර්මාණය කරගන්න විදිය. මේ විදිහත් නම් අපි හැම වීඩියෝ එකම වගේ ඔයගලන්ට පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අත් කොටස් දෙකත් මම මෙතනදී කපා ගන්න. මේ තියෙන දැන් අපේ ඇඳුමේ අත් කොටස් දෙක. ඊළඟට අපේ ඇඳුමට පටි කොටස් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ රිතු රෙදි කෑල්ල උඩරින් ප්‍රයෝජන අරගන්න ගමන් මේ විදිහට අඟල් එකමාරක් පළලට තමයි පටි කොටස් කපාගෙන තියෙන්නේ. මේ විදිහට ඇඳුම ඉදිරිපස පළුවට අල්ලන පටි කොටස් 8ක් අවශ්‍ය වෙනවා දෙපසට. අඟල් 13 බැගින් උස අරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ ඇඳුමේ උස අනුව බලලා ඔයගොල්ලෝ තියෙන එක ගන්න ඔයගලන්ට කොච්චරක් උසට පටි කොටස් අවශ්‍ය වෙනවද කියලා. මම මේ විදිහට අඟල් 2ක පළලට පටි කොටසක් කපාගෙන තියෙනවා. අපේ 60 ඉදිරිපස් පළුවේ දිගට සමාන වෙන්න. ඒක අපේ ඉදිරිපස පළුවට අවශ්‍ය වෙන ටික මේ පටි කොටස් කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපේ පිටුපස පළුව කර හැඩේ ලයිනින් කරන්න පයිපින් කොටසකුත් කපා ගන්න අවශ්‍ය වෙනවා. ඔය කොටස් ටිකෙන් අපි බලමු කොහොමද මේ ඇඳුම ලස්සනට මහගන්නේ කියලා. දැන් මුලින්ම ඉදිරිපස පළුව ගැට ගහන මෙන්න මේ විදිහට පටි කොටස් වලට තමයි මහගන්න යන්නේ. ඉතින් උඩින් මේ විදිහට කොණින් ඇතුළට නවලා ඊට පස්සේ පටි කොටස මැද්දට වෙන දෙපැත්තෙන් නවලා නැවත වරක් නවලා මෙන්න මේ විදිහට පටි කොටස් මහ ගන්නවා. ඉතින් ඔයගලන්ට කන පිටට හරවල මහගෙන අනිත් පැත්ත හරව ගන්න උනත් පුළුවන්. අපිට එක පැත්තක් විතරක් ෆිනිෂ් කරගත්තාම ඇති අනිත් පැත්ත ඇඳුමේ ඇතුළට යන නිසා. ඉතින් මේ විදිහට මම මේ විදිහට කොටස් 8ම මහගෙන තියෙනවා. අද මම ඇඳුම වෙන වෙන මෝලොක් කරන්නේ නැහැ. මම මේකේ පොඩි කොටස් ටිකක් තියෙන නිසා මෙන්න විදිහට වටේට මෝලොක් කරගෙන මුලින්ම ඇවිත් තියෙනවා. කර සහ මෙන්න මේ විදිහේ අපේ ෆ්‍රන්ට් එකේ මැද කොටස මෝලොක් කරගත්තේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මෙහෙලා යන නිසා. ඉතින් මේ විදිහට ඊට පස්සේ මම කියවනේ මෙතනට අඟල් 2ක පටි කොටසක් කපා ගන්න කියලා. මේ තියෙන්නේ පටි කොටස. දැන් අපි මේ පටි කොටස අල්ලන්න කලින් මෙන්න මේ විදිහට අපේ ඇඳුමේ අපි කපාගත්ත පටි ටික මහල ඉවර කරගත්ත පටි ටික අල්ල ගන්න ඕනේ. ඉතින් මේ දෙයට උඩින්ම අඟල් භාගයක් තියලා පළවෙනි පටිය අල්ල ගන්න අවශ්‍ය වෙනවා. ඒ පටිය ඒ විදිහට අල්ල ගන්න. ඊට පස්සේ තවත් අපිට පටි කොටස් 3ක් තියෙනවා මේ ඇඳුම සඳහා අල්ල ගන්න. අපි අනිත් පටි කොටස් 3ත් මේ විදිහට අපේ තියෙන දුර සමානව බෙදාගෙන තමයි අල්ල ගන්න අවශ්‍ය වෙන්නේ. ඒකම අපේ අන්තිම පටියත් මෙන්න මේ විදිහට අඟල් භාගයක් යටේ ඉඳන් තියලා තමයි ඒ පටියත් අල්ලගන්නේ. මොකද ඒ කොටස මැහෙන නිසා. ඉතින් මේ විදිහට ඒ කොටස් ටික අල්ලගෙන ඉවරලා මෙන්න මේ විදිහට අපිට පුළුවන් අඟල් 2කේ පටිය තියාගන්න. ඒ අඟල් 2කේ පටිය තියාගෙන මම මෙතන අඟල් කාලක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි මහගෙන යන්නේ. මොකද මෙතනට වෙනම මහම් වාසිය තිබෙන්නේ නැති නිසා. ඉතින් ඕගලන්ට අවශ්‍යයි නම් වෙනම මහම් වාසිය අඟල් භාගයක් තියලා ඒ ප්‍රමාණය මහගෙන යන්න පුළුවන්. ඉතින් මට තිබ්බ පොඩි රෙදි ප්‍රමාණයක් නිසා මම මේ විදිහට ඒ කොටස මහගෙන යනවා සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ මේ විදිහට කන පිට පැත්තෙන් අපේ අඟල් 2කේ පටිය පැත්තට මහම් වාසිය තියලා මැස්මක් දාගෙන යනවා. එතකොට අපිට ඒක අනිත් පැත්ත හරවන්න ලේසි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ අපේ මුලින්ම අපි මහපු මැස්ම දක්වාම මේ විදිහට පටි කොටස නවා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් ඒ කියන්නේ අඟල් භාගයක් වගේ තමයි ඇතුළට නැවෙන්නේ. ඉතින් මෙතනින් මේ විදිහට ටිකටම මැස්මක් දාගෙන යන්න. එතකොට ගොඩක් ලස්සනට අපිට මේ අඳුම මහ ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට අවශ්‍ය නම් මේ කොටස ෆුල් ලයිනින් කරගන්නත් පුළුවන්. අපි ගවුමේ කරා වගේ. ඉතින් මේ ආකාරයටම අපේ අනිත් පැත්තේ පළුවත් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. මේ කරපු විදිහටම මතක ඇතුව මුලින්ම මහන්න කලින් පටි කොටස් හරියට තියාගත්ත තැල් ලකුණු කරන්න යහ පැත්තේ කොටසෙත් නැත්තම් අසමාන වෙන්න පුළුවන් පටි කොටස් දෙපැත්තේ. ඒක නිසා ඉතින් මේ
පළුව ළඟින් තියලා අපේ අනෙක් පළුවත් පටි කොටස් තිබ්බ දැන් හරියටම ලකුණු කරගන්න. දැන් අපි 60 කොටස් ටික මේ විදිහට අරගෙන උරහිස් මූට්ටුව තමයි කරගන්න යන්නේ. ඉතින් ඉදිරිපස පළුවේ හොඳ පිටේ පිටපස පළුවේ හොඳ පිට තියලා මේ විදිහට මහ ගන්නවා. අපිට අද මේක වෙනම ඔලොක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මුලින්ම සියලුම කොටස් ඔලොක් කරන් ආපු නිසා ඉතින් ඔයගොල්ලෝ එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන් පුළුවන් වෙනදා වගේම අපේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ඔලොක් කරගන්න. ඉතින් ওই විදිහට තමයි මේ කොටස මම මහලා ඉවර කරගත්තේ. දැන් අපිට පුළුවන් අපේ අත කොටස හදාගන්න. ඉතින් මම මෙතන දඟල් භාගයේ ඉලාස්ටික් එකක් අරන් දෙනවා. ඒ වගේම අත වාටියක් වෙනම මැහෙන්නේ නැහැ. ඉලාස්ටික් එක මේ විදිහට ඔය ඉලාස්ටික් එක මැහෙන්න විතරක් නවල තමයි මහගෙන යන්නේ. ඉතින් එහෙම කරන්නේ මම යට කොටස ඕලොක් කරගෙන තියෙන නිසා. ඉතින් ඔයගොල්ලන්ටත් ඕලොක් කරගත්තොත් ඒ විදිහට මහගන්න පුළුවන්. ඉතින් මට අද රිති ප්‍රමාණය අඩුයි කියලා මම වීඩියෝ එකේ මුලදීම කිව්වනේ. ඒක නිසා තමයි මේ විදිහට ගොඩාක් කරපිරිමැස්මෙන් අද එනව මහගන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් රිදි ප්‍රමාණය අඩු කරගන්න මෙන්න මේ විදිහේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් ඒ විදිහට ලස්සනට ඒ අත කොටස මහගත්තා. ඒ වගේම අපේ අනිත් අත කොටසත් මම මේ විදිහට යට කොටස ගැදර් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ අත කොටස අපේ ඇඳුමට අල්ල ගන්න. ඉතින් මම මේ විදිහට මුලින්ම අත කොටසේ හරියමැද අපේ උරහිස් මූට්ටුව තියෙන තැනට තියාගන්නවා. ඒ තියාගෙන ඉවරලා අපි බලා ගන්න පුළුවන් අපිට අත කොටස ගානටම තියනවාද කියලා. ඉතින් මම මැනගෙන කපපු නිසා මට ගානටම තියෙනවා. ඔයගොල්ලොත් හරියට මැනගෙන කපා ගන්න. එතකොට ගානටම ලස්සනටම තියෙනවා. මහද්දී නීට් එකට තියෙනවා. කොහොමවත් අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම අපි රෙදි කොටස කපා ගද්දිම මැනලා කපා ගත්තාම ඉතින් ඔයගලන්ට පුළුවන් නම් මේක පෆ් ස්ලීව් එකක් දාගන්න. ඒත් ටිකක් ලස්සනයි. ඉතින් අද මට රෙදි මදි නිසා මම මේ විදිහට උඩ කොටස ඒ ගානටම තියෙන තමයි මහගන්නේ. ඉතින් ওই විදිහට තමයි ඒ එක අතක් මහුවාම තියෙන්නේ. ඉතින් ඒ ආකාරයට මම ඇඳුමේ අනිත් අතත් මහ ගන්නවා. මම ඒක නම් හරි මැද හොයන්නේ නැහැ. මොකද අත් කොටස් දෙකම එක සමාන වෙන කැපුවේ. එතකොට වෙනසක් වෙන්නේ නැති නිසා මම මේ විදිහට ගානට මහගෙන යනවා. ඊට පස්සේ ඉතින් ඔයගලන්ට පුළුවන් මේ කොටස් මහලි වෙලා ඔලොක් කරගන්න. අද මම මුලින්ම ඔලොක් කරගත්ත නිසා මට ආයෙ ඔලොක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඇඳුම එක දිගටම මහගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට අත් කොටස් දෙක ඉවරයි. දැන් අපිට පුළුවන් මේක සයිඩ් මූට්ටුව කරගන්න. ওই විදිහට සයිඩ් මූට්ටු කරලා ඔයගොල්ලෝ මුලින්ම ඔලොක් කරේ නැත්නම් ඊට පස්සේ සයිඩ් මූට්ටුවත් ඔලොක් කරගන්න. ඉතින් මේ වගේ දෙපස්සම ඇඳුමේ මූට්ටු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතිරි කොටස අල්ලන්න කලින්. දැන් අපි කර සඳහා පයිපින් කොටස අල්ලගන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට රෙදිපටි කොටස දෙකට නවලා මෙන්න මේ විදිහට මුල්ලෙන් ආපහු ඇතුළට පොඩි අඟල් කාලක වගේ ප්‍රමාණයක් නවා ගන්න. ඒ නවාගෙන තමයි අපි මෙන්න මේ විදිහට කර කොටස මහගෙන යන්නේ. ඉතින් කර කොටස අඟල් භාගයක් වගේ වෙන්න මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම මහගෙන යන්න. එතකොට පයිපින් කොටස අපේ ඉදිරිපස සහ පිටපස වල කියන දෙකටම එකපාර ඇල්ලෙන අපි උරහිස් මූට්ටු කෙල්ල මේ විදිහට මහගන්න නිසා. ඉතින් අඟල් භාගය මේ විදිහට සම්පූර්ණයෙන්ම මහගෙන ඇවිල්ලා මේ ඉවර වෙන තැනත් අඟල් කාලක් වැඩිපුර තියලා කපා ගන්න. ඊට පස්සේ ඒ කොටසත් මේ විදිහට ඇතුළට නවලා මහ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කර සඳහා සම්පූර්ණයෙන්ම කට් මාක් දාගෙන යන්න. මේ විදිහට කරේ වටේටම කට් මාක් දාගෙන යන්න. ඒ විදිහට කට් මාක් දැම්මම පස්සේ මේ විදිහට කන පිටපැත්තට අපි මේ මහපු කොටස හරව ගන්න ඕනේ. ලස්සන්ටම මහ ගන්න. මොකද මේක කර නිසා කැතට මැහුවොත් එහෙම මුලින්ම ඇඳුමේ කර මිනිස්සෙක් දකිනවා. එතකොට කැතයි කිසිම නීට් එකක් නැහැ. ඒක නිසා මෙන්න මේ විදිහට ගානට අපි මහපු තැනින්ම නවලා සම්පූර්ණයෙන් මේ ආකාරයට මහ ගන්නවා. මේක ඉවර වෙනකම්ම මේ ආකාරයට. ඉතින් ওই විදිහට තමයි අපේ කර කොටස අපි නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අපේ ෆ්‍රිල් කොටස අරගෙන නූල් දුර දාලා කියන්නේ නූලේ ටෙන්ෂන් එක පහට වැඩි කරලා මේ විදිහට මහගෙන යනවා. මේක අපිට රැලි කරගන්න අවශ්‍ය වෙන නිසා තමයි මේ විදිහට මහගෙන යන්නේ. ඉතින් ඔය ආකාරයට එක පාරක් මම මේ විදිහට මහගෙන ගිහිල්ලා මේ විදිහට ඒ කොටසේ හරි මැද අපේ 60 කොටසේ හරි මැද. ඒ කියන්නේ 60 කොටසේ පිටිපස පළුවේ හරි මැදට මේ විදිහට තියාගන්න. තියාගෙන අපිට පුළුවන් අපි නූල් ඇදපු එකෙන් මෙන්න මේ විදිහට රැලි කරන්න නූල් ටික එහෙට මෙහෙට කරන ගමන් නූල් ටිකෙන් අපේ ඉන කොටසට අල්ලන ෆ්‍රිල් එක මේ විදිහට රැලි කරගන්න. මට ගොඩාක් ලොකුවට රැලි හිටින්නේ නැහැ. මොකද පොඩි ප්‍රමාණයක් තමයි මම මේ සඳහා ගත්තේ. ඉතින් ඔයගලන්ට රැලි ටිකක් තියන්න අවශ්‍යයි නම් ඔයගලන්ගේ ඉනවට වගේ දෙගුණයක් වෙන්න තියාගන්න. එතකොට ටිකක් ලස්සනට තියෙනවා. ඉතින් අද මට පොඩි රෙදි ප්‍රමාණයක් නේ තිබ්බේ. ඒක නිසා තමයි මේ විදිහට රැලි කරගන්නේ. දැන් මම මේ විදිහට ඒ ෆ්‍රිල් එක අපේ ඉන කොටසට තියලා මහ ගන්නවා. ඉතින් මේ විදිහට මුලින්ම මහන තැනදී අඟල් භාගයක්
ෆ්‍රිල් එක වැඩිපුර එළියට එන්න ඕනේ. ඒ කියන්නේ හරියටම ඉන පටන් ගන්න තැනට ෆ්‍රිල් එක තියන්න එපා. ඉන පටන් ගන්නට වඩා අඟල් භාගයක් කලින් ෆ්‍රිල් එක තියලා මේ විදිහට මහගෙන එන්න. මොකද අපිට ෆ්‍රිල් එකේ වාටියකුත් මහන්න තියෙන නිසා තමයි එහෙම කරන්නේ. අපි දැන් 60 කොටසේ සම්පූර්ණයෙන්ම මැද ෆිනිෂ් කරගෙනනේ තියෙන. ඉතින් දැන් මේකේ තාම අපි වාටියක් මහගෙන නැති නිසා තමයි මේ විදිහට මහන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මේ ඉවර වෙන තැනත් අඟල් භාගයක් වැඩිපුර තියන්න. දැන් මේ විදිහට අපි අර තියාගත්ත අඟල් භාගය මෙන්න මේ විදිහට අඟල් කාල බැගින් දෙකට නවල මේ ආකාරයට මහගෙන යනවා. ඉතින් ඒක නිසා තමයි මම අර විදිහට අඟල් භාගයක් තියන්න කිව්වේ. එතකොට අපිට මේ ටිකත් ලස්සනට මහගන්න පුළුවන්. නැත්නම් මෙතනටත් වෙනවා අපිට පයිපින් කොටසක් අල්ලන්න වෙනවා. ඉතින් ඊට වඩා ලේසි අපි මෙහෙම මහගත්තා නම් මේ ආකාරයට දෙපැත්තම ඒ අඟල් භාගය අඟල් කාල බැගින් මෙන්න දෙපැත්තම මහගෙන යනවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන අපේ ඇඳුමේ වාටිය කොටස මහගන්න. මේ විදිහට මම ඒකත් අඟල් භාග බැගින් වගේ නවලි වෙලා මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම මහගෙන යනවා. ඉතින් අපිට හරිම ලේසි මේ ඇඳුම මහගන්න. දැන් මේ විදිහ අපි මේ ඇඳුම මහලි ඉවරයි. ඔයගලන්ට ඔන්ලයින් බිස්නස් කරන කෙනෙක්ට උනත් ගොඩක් වැදගත් වෙයි මේක. මොකද ලොකුවට ඔයගලන්ට සයිසස් වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වගේ ඇඳුම් මහද්දි. එහෙනම් මං හිතනවා ඉතින් ඔයගොල්ලෝ අනිත් වීඩියෝස් වගේ මේ වීඩියෝ එකනොත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපි එහෙනම් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. අදට ගිහින් එන්න.